ලයිව් වෝල්පේපර් එකක් දාගන්න විදිය තමයි මම අද මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ. හරි ඉතින් මේ වගේ ලස්සන ලයිව් වෝල්පේපර් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන Windows key එක press කරගන්න. ඉතින් Microsoft ලගේ තියෙනවා ඉතින් Windows download කරන්න පුළුවන්. free version එක කවුද ඉතින් හරි. ඉතින් ඔයාලට බලන්න මෙන්න මෙතන Microsoft ලගේ දීලා දෙනවා free version එක. ඉතින් මේක download කරන්න Google එකෙත් ඉතින් ගොඩක් Windows වලට මේක free හම්බ වෙනවා. හරි ඉතින් මේක ඕපන් කරගත්තාම මේ වගේ ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මේක ලෝඩ් වෙනවා. හරි මගේ PC එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තියෙනවා. ගණන් ගන්න එපා මේ දවස්වල PC එකත් පිස්සු ගෙනවා ගතියක් තියෙනවා. හරි ඉතින් ඔයාලට මේ ක්ලික් කරගන්න මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේක live wallpaper කියන එක ක්ලික් කරගන්න. හරි ඉතින් මේ විදිහට සර්ච් වෙන්න දීලා අපි බලාගෙන ඉමු. හරි මේ විදිහට සර්ච් වුණා පස්සේ මෙතන තියෙනවා live wallpaper කියලා. ඉතින් මම මේක ක්ලික් කරගන්නවා. හරි ඔයාලා මේකට යන්න ඕනේ මේ Windows එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් Windows එක දැක්ක ගමන් ඔය වීඩියෝ එකකින් skip කරලා යන්න එපා. මේ Windows එක setup කරගන්න විදිහ හැමදේම in details මම කියලා දෙනවා. ඉතින් ඒක මම මතක් කරනවා. හරි ඉතින් මේක තමයි Windows එකේ. ඉතින් මම මේක open කරගන්න. ඉතින් ඔයාලා download කරලා open කරගන්න. ඉතින් මේක තමයි Windows එක. හරි මේක minimize කරගන්න. මේක තමයි Windows එක. ඉතින් මෙතන පොඩ්ඩයි තියෙන්නේ live wallpaper. ඉතින් ඔයා කැමති ආසම කරන wallpaper එකක් මේකට දාගන්න ඉතින් මම කියලා දෙන්නම්. දැනට example කොහොමද මේකේ wallpaper එකක් ඔයා display එකට දාගන්නේ කියලා මම කියලා දෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කැමති එක select කරගන්න පුළුවන්. ඉතින් මම මේක click කරනවා මේ විදිහට. ඔය විදිහට round කරගෙන බලා ගන්න පුළුවන්. ඉතින් round කරගෙන load වෙලා ඔයාගේ display එකට automatically වැටෙනවා මෙන්න මේ wallpaper එක. හරි ඉතින් අපි බලාගෙන ඉමු wallpaper එක වැටෙනට. අන්න ඔය විදිහට load වෙනවා. හරි ඉතින් බලා ගන්න පුළුවන් මේ වාට මේ wallpaper එක. හරි මේක mouse එක එහාට මෙහාට ගාද්දි මේකේ ලස්සන design එකක් හැදෙන එකක් තමයි තියෙන්නේ. හරි මම ඔයාලට කියලා දෙනවා ඔයාලට මීට වඩා ලස්සන useful wallpaper කොහොමද දාන්නේ කියලා. හරි මෙතන පොඩ්ඩයි ඉතින් නැත්තම වතාවුත් ගොඩක් නෑ ඇත්තටම. මම මේක මිනිමයිස් කරලා Google Chrome එක ඕපන් කරගන්නවා. Google Chrome එක ඕපන් කරලා කෙලින්ම දෙයියෙක් වගේ ඉන්න බයියා අපේ YouTube එකට මම යනවා මේ විදියට. ඔයාලට පුළුවන් මෙන්න මෙතන search bar එකට automatically යන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන live wallpaper 4K animation කියලා තියෙනවා. search එකක් දාගන්න පුළුවන් ඔයාට. හරි ඉතින් ඔයා search එකක් දාගත්තාම මෙයාගේ ලස්සන animation wallpaper බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කැමති එකක් download කරගන්න. ඉතින් මම මේක minimize කරගන්නවා මේ විදිහට. ඉතින් minimize කරගෙන ඔයාලට පුළුවන් හරි මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ මේ Windows එකට කොහොමද ඔයාගේ කැමතිම ආසම wallpaper එක add කරගන්න කියලා. හරි ඉතින් මේ විදිහට මම යනවා. මම download කරලා තියෙනවා වෙනම live wallpaper එක. හරි ඉතින් මම මේක download වලට යනවා. ඉතින් download වලට ගිහිල්ලා අපි ආයෙත් මුලින් ඉඳලම අපේ Windows එක open කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේ නැති මේ Windows එකේ මෙන්න මෙතන plus icon එකක් තියෙනවා පේන්නේ නැති. ඉතින් මම මේ plus icon එක බය නැතුව click කරන්න කියනවා. ඉතින් ඔයාලත් click කරගන්න ඕනේ plus icon එක. හරි ඊට පස්සේ මෙයාගේ ඉන්ටර්ෆේස් එක කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලත් කැමති වීඩියෝ එක දාගන්න wallpaper එක drag කරලා දාගන්න පුළුවන් කියත් මෙතන ඔයා download කරගත්ත wallpaper එක. හරි ඉතින් කැරකිලා මෙයාගේ ඉන්ටර්ෆේස් එකට ඔයාලට වැටෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ okay කියලා තියෙන එක ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් ඔය විදිහට ආයෙත් load වෙනවා බලා ගන්න පුළුවන්. කොළ පාටින් පේනවා ඉතින් ඔය විදිහට load වෙලා ඉවරලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් load වෙන්න තියෙන බලාගමු.
හරි ඉතින් මේ විදිහට මම දාගත්තා මම ආස කරන වෝල්පේපර් එක. ඉතින් මම මේ විදිහට පෙන්නනවා මිනිමයිස් කරන්න මේක. ඉතින් මේ වගේ ලස්සන වෝල්පේපර් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේකත් තියෙනවා YouTube එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ වෝල්පේපර් එක. ඔයාලට ඩවුන්ලෝඩ් කරලා ලස්සන වෝල්පේපර් දාගන්න පුළුවන්. ඉතින් තවත් ඉස්සරහට ඔයාගේ PC එකට තව වැඩ කෑලි මම ගෙනවා. ඉතින් මගේ YouTube channel subscribe කරගන්න මතක් කරලා වීඩියෝ එක හොඳයි නම් like කරලා වීඩියෝ එකට අනිවාර්යෙන් comment එකක් දාන්න ඔයාලට තියෙන ගැටලු සම්බන්ධයෙන්. ඉතින් නැතත් ඔයාගේ comment එකක් මම බලාපොරොත්තු වෙනවා. මෙයාගේ useful වීඩියෝ දාන්න මටත් පොඩි ආසාවක් ඇති කරනවා. ඉතින් ඔයගොල්ලෝගේ පුංචි comment එක like එක subscribe එක නිසා. හරි ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු. සුබ දවසක් හැමෝටම.